ඔන්න ළමයි අලුත් ගවර්න්මන්ට් ජොබ් එකක් ගැසට් වෙලා තියෙනවා. ඒ තමයි පරිසර අමාත්‍යාංශයට අයත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ දෙක නිලධර කණයට අයත් වන සත්ත්ව නියාමක තනතුර. ඒ සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා දිවයින පුරා පුරප්පාඩු 257ක් සඳහා බදවා ගැනීම සිදු කරනවා. ඉතින් කාන්තා අයදුම්කාරියන් 3%ක් තමයි බඳවා ගන්නේ. ඉතින් ඔන්න පිරිමි පාර්ශවයට වැඩි අවස්ථාවක් තියෙනවා මේ විවෘත තරඟ විභාගයෙන් ජය ගන්න. මූලික වැටුප 45230යි. ඊට අමතරව මේ තනතුර සඳහා 18500ක මාසික දීමනාවක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා රැඳී සිටින්න මේ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා අපි බලමු. ඉතින් මේ සඳහා ඔයාලා ලිඛිත විභාගයකට ලියන්න ඕන. එයින් තේරුණොත් ඔයාලා මාස 6ක පුහුණුවක් තියෙනවා. ඒ මාස 6ක පුහුණුවෙන් තමයි ඔයාලට මේ රැකියාව ලැබෙන්නේ. අධ්‍යාපන සුසුකම් ගත්තොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව ගණිතය විද්‍යාව ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ තියෙන්න ඕන. විෂයන් 6ක් සමත් වෙන්න ඕන. 6යි 4ක රිසල්ට් එකක් තියෙන්න ඕන. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ ආම වශයෙන් විෂයන් 1ක් සමත් වෙන්න ඕන. පොදු පරීක්ෂණය හැර. ඒ වගේම මේක ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 2026 ජනවාරි 5 වෙනිදා පස්වරු 9ට. ඔයාලට අයදුම්පත් යොමු කරන්න පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ dones.lk වෙබ් අඩවියේ our services යටතේ ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් වෘත්තීය සුදුසුකම් අවශ්‍ය නැහැ. ශේෂ්ත්‍ර ලබා සුදුසුකම් තියෙනවා නම් ඒක විශේෂ සුදුසුකමක් ලෙස එයාලා පිළිගන්නවා. විභාගය ගැන කිව්වොත් ලිඛිත විභාගය එක විෂයය තියෙන්නේ බුද්ධි පරීක්ෂණය. ඒ කියන්නේ ගණන් පේපර් එකක්. ඒකේ ලකුණු 100ක පේපර් එකක් පැයක් තියෙනවා. සමත් වෙන ලකුණු 40ක් ගන්න ඕන. එනකොට කඩේම් ලකුණු ඊට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයත් ලකුණු 100ක් දෙනවා. පුහුණු කාල සීමාවෙත් ඔයාලට දීමනාවක් දෙනවා. මේක ස්ථිර ජොබ් එකක් විශ්‍රාම වැටුප් සහිතයි. පත්වීම අවුරුදු 3ක පරිභාෂ කාලයකට යටත් වෙනවා. වයස් සීමාව අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕන. ඉතින් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්.